සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ට්‍රාන්ස්මිෂන් එක ඔයිල් චෙක් කරන්න කොහොමද කියලා ඔයිල් ලෙවල් එක. හරි අපි බලමු අපි වීඩියෝ එකට යන්න. ඉතින් මේ තියෙන්නේ ඩම් ට්‍රක් එකක ට්‍රාන්ස්මිෂන් එක ඔයිල් ෆිල් කරන තැන. මෙතන තමයි ඔයිල් ෆිල් කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ට්‍රාන්ස්මිෂන් එක මොනම වාහනයක වුණත් අපි කරන්න ඕනේ ස්ටාර්ට් එකේ තියෙද්දි තමයි ඔයිල් ලෙවල් එක චෙක් කරන්නේ. ඒ කියන්නේ එන්ජින් එක කැරගෙනකොට ඒ විදිහට තමයි ඔයිල් ලෙවල් එක චෙක් කරන්නේ. මේකේ දීලා තියෙන ඔයිල් ගේජ් එකක් මෙතන. ඉතින් ඊට අමතරව ඔයිල් ගේජ් එක මෙතන මාක් කරලා තියෙනවා හයි ටෙම්පරේචර් එකේ තියෙන්නේ කොහොමද. එතකොට ඔයිල් බලද්දී අපි ඔයිල් ලෙවල් එක බලද්දී අනිවාර්යයෙන්ම එන්ජින් එක අයිඩල් එකේ දාලා තමයි ඔයිල් ලෙවල් එක චෙක් කරන්න ඕනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ ලෝ ලෙවල්ද මිඩ්ද හයිද තියෙන්නේ කියලා. ඊට අමතරව අනිවාර්යයෙන්ම ඔයාලා දානකොට ඒකට අවශ්‍ය කරන කෙන වාහනෙන් වාහනට ඔයිල් වල ටික් එක වෙනස් වෙනවා, ඔයිල් වර්ග වෙනස් වෙනවා. ඒක බලලා ඉවරලා ඒ ඔයිල් ෆුල් අප් කරගන්න ඕනේ. ඒතකොට වාහනේ ස්ටාර්ට් එකේ නැවැත්තුවාම ඒ කියන්නේ එන්ජින් එක ස්ටොප් කරපුවාම මේකේ ලෙවල් එක උඩට එනවා. ඒක හරි ලෙවල් එකක් නෙමෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා ඔයිල් ලෙවල් චෙක් කරනකොට ස්ටාර්ට් එකේ තියලා තමයි ඔයිල් ලෙවල් චෙක් කරන්න ඕනේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ හොඳ නම් මාව ලයික් කරලා මට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. මම ෆලෝ කරන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.